හොඳයි සුබ දවසක් යාළුවනේ. ඔයාලා සියලු දෙනාම පිළිගන්නවා ගිමාටික් YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අපි AI භාවිතා කරලා short ad එකක් හදාගන්න විදිය. ඔයගොල්ලන්ට මේ ක්‍රමයෙන් පුළුවන් ඕනනම් කම්පැනි වලට short video හදලා ඉවරලා ඒකෙන් මුදල් උනත් හොඳට උපයන්න. ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කලින්ම ඔයගොල්ලෝගේ Google එකට හරි Chrome එකට හරි යන්න ගිහිල්ලා වෙලා මෙන්න මේ විදිහට ChatGPT කියලා සර්ච් කරලා අපි සුපුරුදු පරිදි අපි ChatGPT එකට log වෙන්නයි තියෙන්නේ යාළුවනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම ChatGPT එකට කොහොමද log වෙන්නේ කියලා දන්නවා. ඉතින් මේ පළවෙනි site එකෙන්ම ChatGPT එකට log වෙන්න. log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් යාළුවනේ ආලා තාමත් ගිමාටික් YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතෝ ගිහිල්ලා subscribe කරලා එන්න. හරි අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට prompt එකක් මෙතනට type කරගන්නවා. මේකේ තියෙන්නේ මට prompt එකක් ඕනේ කියලා කියන්නේ ChatGPT කියලා එකට prompt එකක් අපි design කරගන්න හදන්නේ. අපි කලින්ම යාළුවනේ ChatGPT එකට කියලා අපි image එකක් create කරගන්න ඕනේ අපේ brand එකට. දැන් මම කිසි brand එකක් නැති හින්දා ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න ඕන හින්දා තමයි මම මෙතනට කිව්වා මම mango beam එකක් හදනවා. අන්න ඒකට mango tin එකක් තියෙන විදිහට මට prompt එකක් හදලා දෙන්න AI වලින් image එක generate කරගන්න කියලා. ඉතින් යාළුවනේ මම Gemini එකට යනවා. ගිහිල්ලි වෙලා Gemini එකේ මෙන්න මේ පළවෙනි site එකෙන් Gemini එකට log වෙනවා. ඉතින් යාළුවනේ මේකෙදි ඔයගොල්ලෝ Gemini එකට කියලා වෙලා මෙතනට AI යොදී ඒ කියන්නේ අපි අද AI prompt එක generate කරගත්ත ChatGPT කියලා අන්න ඒක මෙතනට paste කරන්න ඕනේ. ඊට පස්සේ Gemini එකෙන් අපිට යාළුවනේ prompt එකක් හදලා දෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මෙතනට pro version එක දාගන්න පුළුවන්. pro version එකේද අපිට create කරගන්න දෙන්නේ photo 5යි. ඉතින් ඔයගොල්ලොන්ට හොඳ creative photo එකක් හදාගත්ත හැකි pro version එක දාලා ඉතින් ඔයගොල්ලන්ට පේනවා යාළුවනේ විනාඩියක් වගේ පොඩි කෙටි කාලයක් යනවා අපිට මෙන්න මේ photo එක generate වෙන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක ගැන මොනවා හරි ගැටලු හරි මොනවා හරි අහන්න හරි නැත්නම් තව ඉදිරියට ඔයගොල්ලන්ට ඕන දෙයක් තියෙනවා නම් වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒත් එක්කම යාළුවන්ටත් බලන්න මේක share කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ මේකේ මට background එක වෙනස් කරගන්න ඕනේ. ඇයි දන්නවද? මගේ දීපු product එක ඇවිල්ලා තියෙන්නේ light color වලින්නේ. ඉතින් background එකත් light color වැඩි. ඒ නිසා මම කියනවා ආයේ background එක මට change කරලා දෙන්න. මට ඕනේ dark color එකක් කියලා. අපි බලමු මේක දුන්නට පස්සේ මේ AI එක අපිට කොහොම අපේ output එක හදලා දෙයිද කියලා. ඉතින් යාළුවනේ ටික වෙලාවක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ output එකක් තමයි අපිට හම්බුනේ. මම හිතපු විදිහට මට හම්බුණා මේ output එක. ඉතින් මම මේක download කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පුළුවන් arrow key එකෙන් උනත් මේක download කරගන්න. ඊට පස්සේ බලමු අපි මේක පොඩ්ඩක් open කරලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ output එකක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මම ආයි Google එකට ගිහිල්ලා මම search කරගන්නවා Grok AI කියලා. ඉතින් යාළුවනේ හම්බ වෙන අපිට පළවෙනි මෙන්න මේ site එකෙන් log වෙන්න. log වුණාට පස්සේ අපි බලමු කොහොමද අපේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ log වුණාට පස්සේ Grok එකට මෙන්න මේ වගේ interface එකක් පේනවා. ඊට පස්සේ පල්ලෙහා මෙන්න මේ විදිහට plus ලකුණ තියෙනවා. එතනින් තියෙනවා edit image කියලා. එතනින් අපි අර generate කරගත්ත image එක මේකට upload කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ Grok එක විසින් මේක analyze කරලා ඉවරලා අපිට මෙතනින් වීඩියෝ එකක් ලබා දෙනවා. ඉතින් ඒ වීඩියෝ එක නෙමෙයි අපිට ඕනේ අපි කියන විදිහට හදලා දෙන වීඩියෝ එක. ඉතින් මම prompt එකක් මෙතනට දීලා මට ඕන විදිහට ඊට පස්සේ මෙන්න මේ rotate එක අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ Instagram ද YouTube TikTok ඒ වගේ අපිට ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට පේනවා මේ AI එක විසින් අපිට generate 3ක් දෙනවා. කියන්නේ option 3ක් දෙනවා. අපිට කැමති එකක් තෝරගන්න කියලා. ඉතින් ඒකෙන් අපි ගැලපෙන එක තෝරගන්නවා. ඉතින් මම හිතනවා මේක මට පළවෙනි එක හොඳයි කියලා ඉවරලා වීඩියෝ එකේ ඉන්පුට් එකට. ඉතින් මම මෙන්න මේ විදිහට ආයි ChatGPT එකට කියලා prompt එකක් generate කරගෙන තියෙනවා නිකන් තප්පර 27කට වගේ ඇති වෙන්න. මම ඒ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙතනට paste කරනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපිට පේනවා අපේ වීඩියෝ එක generate වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ output එක මෙතනින් දෙන්නේ කියලා. ඉතින් මම ගිහිලි වෙලා මම දෙවෙනි prompt එක මෙතනින් copy කරගන්නවා. copy කරලා බලමු මේක generate වුණාට පස්සේ මම ඕන්ට ඕන විදිහට මේකෙන් අපිට output එක හදලා දීලා තියෙනවද කියලා.
ඉතින් යාළුවනේ බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. හරි යාළුවනේ අපේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න. ඒකත් මම මෙන්න මේ විදිහට ආයෙ අර කොපි කරගෙන දෙවෙනියට කොපි කරගත්ත එක තියෙනවානේ. මේ විදිහට අපේ දෙවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතනින් මේ කලින් ප්‍රොම්ප්ට් එක අයින් කරලා අපේ දෙවෙනි ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරලා ඉවරලා ක්‍රියේට් දෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා අපේ දෙවෙනි වීඩියෝ එකත් මෙතනින් ජෙනරේට් කරලා පෙන්නනවා මෙතනින් AI එක. ඉතින් යාළුවනේ ටික වෙලාවක් මේකට යනවා. ඉතින් යාළුවනේ වෙලාව යන හින්දා මම මේක ජෙනරේට් වුණාට පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඔයගොල්ලන්ට හදලා පෙන්නන්නම් කොහොමද අපේ අවුට්පුට් එක කියලා. Say to me now, I wanna wake up with you in the morning. Something fake to me now, I wanna. යාළුවනේ ඔයාලා ඒ දැක්ක වගේ ෂෝට් වීඩියෝ හදලා ඔයගොල්ලන්ට කම්පැනි වලට නැත්නම් ඒ කියන්නේ කම්පැනි වලට දානවා නම් කම්පැනි වලට ඔයගොල්ලන්ට ෂෝට් වීඩියෝ හදන්න පුළුවන්. නැත්නම් YouTube එකට උනත් මේවා දාලා අපිට පුළුවන් YouTube channel එකක් උනත් පටන් ගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. කමෙන්ට් එකක් දාන්න මතක ඇතුව. එහෙනම් යාළුවනේ bye bye bye.